අද අපි බලමු රසම රස දෙල් මාළුවක් හදාගන්නේ කොහොමද කියලා. මම අද අරගෙන තියෙන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ දෙල් ගෙඩිය. මේ විදිහට පොඩි කෑලි වලට කපාගෙන පිරිසිදු කරගෙන තියෙන්නේ. මිරිස් කුඩු තේ හැඳි එකහමාරයි, තුන පහ කුඩු තේ හැඳි එකහමාරයි, ලුණු කුඩු තේ හැඳි එකහමාරයි, අබ තේ හැඳි එකහමාරයි, කහ කුඩු තේ හැඳි එකයි. අමු මිරිස්, කරපිංචා, ලුණු, රම්පෙ, කුරුඳු පොතු, තලාවත් සුදු ලුණු. තව අපිට ඕන වෙනවා නිතිවිලි අඬු කෝප්ප දෙකහමාරයි, දියකිරි අඬු කෝප්ප එකහමාරයි. දැන් අපි දෙල් එකට ලුණු, අමු මිරිස්, කරපිංචා, රම්පෙ ටික එකතු කරගන්න ඕනේ. කුරුඳු පොතු ටිකත් එකතු කරගන්න එකටම. ඊට පස්සේ අපි ඒකට මිරිස් කුඩු 3-5 කුඩු, කහ කුඩු, ලුණු කුඩු ටික එකතු කරගන්න ඕනේ. දැන් අපි දෙල් ටික හොඳට කලවම් කරගෙන ඒකට දියකිරි ටික එකතු කරගන්න ඕනේ. දියකිරි ටික එකතු කරගෙන ඉතේ ගින්දර සාමාන්‍ය මට්ටමේ තියාගෙන තියනකින් අහලා විනාඩි 7ක් විතර හොඳට උයා ගන්න ඕනේ. මේ තියෙන විනාඩි 7කට පස්සේ දැන් අපිට බලන්න පුළුවන් දෙල් කෑල්ලක් එළියට අරගෙන හොඳකින් පොඩි කරලා හොඳට තැඹිලා තියෙනවාද කියලා. මේ වෙලාවේ හොඳට දෙල් එක තැඹිලා තියෙන්නේ. අපි එතකොට එකතු කරගන්න ඕනේ ඒකට ඉතිරි ටික. ඉතිරි එකතු කරාට පස්සේ අපි ඒක හොඳට කලවම් කරගෙන ගින්දර සාමාන්‍ය මට්ටමේ තියාගෙන විනාඩි 2ක් විතර හොඳට උයා ගන්න ඕනේ. මේ තියෙන විනාඩි 2කට පස්සේ දැන් අපි දෙල් එක හදලා ඉවරයි. අපි දැන් බලමු මේක ටෙම්පරාදු කරගන්න කොහොමද කියලා. දැන් අපි භාජනයක තියාගෙන ඒකට තෙල් මිරිස් හැඳි එකහමාරක් එකතු කරගන්න ඕනේ. තෙල් ටික හොඳට රත් වෙනකොට අපි ඒකට අබ ටික එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ සුදු ලුණු ටික එකතු කරගන්න ඕනේ. එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. දැන් මේකට ලුණු ටිකයි අමු මිරිස් ටිකයි එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපි ඒකට දෙල් ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. මේ වෙලාවේදී මේක ඔෆ් කරලා තියාගන්න. දැන් මේ විදිහට දෙල් ටික හොඳට කලවම් කරගන්න. ඉතින් මේ විදිහට ඔයාලත් ගෙදරදී අනිවාර්යෙන්ම හදලා බලන්න. මම තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.